අයිබෝන් යාළුවෝ හැමෝටම ඔන්න අපි ඔයාලව අදත් අපේ බජට් කමන YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් බජට් එකට ගමන් බිමන් යන්න කැමති ඔයාලටයි බජට් එකට කන්න බොන්න හොයන කෑම බීම හොයන අපේ බඩජාර යාළුවෝ හැමෝම වෙනුවෙන් ඔන්න අපි අද ඉඳලා සුපිරි වීඩියෝ සෙට් එකක් අරගෙන එනවා ඔයාලා ළඟට. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ බජට් කමන YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් අද යයි මම පින්නවල ගියා. ඒ වීඩියෝ එකත් අපි ඔයාලට ළඟදිම අරගෙන එන්නම්. ඉතින් මේ යද්දි අපි දෙන්නටම බඩගින්නක් ආවා. වැඩේ කියන්නේ මට කොත්තු කන්න හිතුණා, යට රයිස් කන්න හිතුණා. ඉතින් මේ දෙකම කන්න අපි සුපිරි පොට් එකක් හොයද්දී අපට බජට් ප්ලේස් එකක් හම්බුණා. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා කන්නේ නැතුව ඒක අපේ ළඟට ගෙන්න ගත්තා. ඉතින් අපි ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ හින්දා මේ පොට් එක අපි ගෙදර අරගෙන ආවා. ඉතින් අපි දැන් බලමු මේ බජට් පොට් එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ බජට් පොට් එක. මේ විදිහට තමයි යාළුවා අපිට ඒක ගෙනත් දුන්නේ. ඉතින් දැන් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ බජට් පොට් එක තමයි මේ තියෙන්නේ. ඔන්න රයිස් නම් රයිස්, කොත්තු නම් කොත්තු. ඒ දෙකම මේකේ half තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බජට් පොට් එකේ තියෙන්නේ. බලන්න දැක්කම කන්න ආස හිතෙනව නේද? ඉතින් මේකේ බුල්සයි දෙකක් තියෙනවා. ඒ වගේම තමයි චිකන් ලෙග් එකක් තියෙනවා. ඒ වගේම තව චිකන් කෑල්ලක් තියෙනවා. දෙන්නටම බඩ පිරෙන්න හොඳටම කන්න පුළුවන්. ඉතින් ඒ ටික මම අයින් කරලා ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. ඒත් එක්කම තමයි මට කියන්න බැරි වුණා දෙන්නට සෙට් වෙන විදිහට මෙතන යාලා අපිට chili paste එකක් තියෙනවා. ඒ වගේම තමයි gravy එකක් තියෙනවා. ඒ වගේම තමයි sauce packet එකක් තියෙනවා. අපි දැන් මේක ඇරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔන්න හරියම මේක මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි මේ ටික අයින් කරගමු. ඔන්න ඒක අයින් කරාම මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. රයිස් තියෙනවා. ඒ වගේම තමයි කොත්තු තියෙනවා. දෙන්නටම බඩ පිරෙන්න කන්න පුළුවන් ඇති තරම් තියෙනවා. ඉතින් රයිස් කනවා නම් රයිස්, කොත්තු කනවා නම් කොත්තු දෙන්නටම එකවර වාඩි වෙලා කන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මට කියන්න වෙරුණා මේක ගාන ඔයාලට මේක රුපියල් 1990යි. ඒ වගේම තමයි මේක ඩෙලිවරි ෆ්‍රී තමයි යාලා අපිට ගෙනත් දුන්නේ. රමුක්ක නවට ඉන්න ඔයාලට මම හිතන්නේ කිලෝමීටර් 10ක් වගේ ඒ වගේ පරතරයක් ඇතුළත ඔයාලට මේක ඩෙලිවරි ෆ්‍රී ගෙන ගන්න පුළුවන් ඔයාලා ළඟටම. ඒ වගේම තමයි එයාලගේ සර්විස් එක ගැන කියන්න ඕනේ. හරියටම වෙලාවට ටයිම් එකට අපිට මේක ගෙනල්ලා දුන්නා. ඔන්න ඉතින් මේක පෙනුමෙන්නම් මරු. අපි ඉතින් චුට්ටක් කාලා බලමු කොහොමද රස කියලා. මේක වීක්ස් කැරට් නම් හොඳට දාලා තියෙනවා. බිත්තර ඇඩ් කරලා තියෙනවා. පෙනුමෙන්නම් ඉතින් මරු. අපි චුට්ටක් කාලා බලමු. මොකුත් මික්ස් කරන්නේ නැතුව මම කොත්තු විතරක් චුට්ටක් කාලා බලන්නම්. මම කන්න කැමති කොත්තුනේ. ඒකින්ද කොත්තු ටිකක් මම කාලා බලන්නම් කොහොමද රස කියලා. ඇත්තටම මරු. ඇත්තටම මේ ගානට පාඩු නෑ. මොකද මෙහෙම තිබ්බට ඇත්තටම අපි දෙන්නට කන්න පුළුවන් වේද දන්නෙත් නැහැ. හරිම රසයි මේක. ඉතින් දැන් අපි මේ ඔක්කොම මික්ස් කරලා කාලා බලමු කොහොමද රස කියලා. ඔන්න ඉතින් මම බුල්සයි එක දාගත්තා. මම chili paste ටිකකුත් දාගන්නම්. හරි. ඊට පස්සේ මේ යන අපිට දීලා තියෙන ග්‍රේ එක මේ චිකන් කෑල්ලක් මම දාගත්තා. අපි දැන් ඔක්කොම මික්ස් කරලා කාලා බලමු කොහොමද රස කියලා. ඔන්න මම කොත්තු රයිස් දෙකම මික්ස් කරගත්තා. හරිම රසයි. චිකන් එකත් මරු රසට තියෙනවා. මොන සෝස් ඇඩ් කරගන්න බැරි වුණා. ඔයාලා ඉතින් සෝස් දාගෙන කන්න කද්දී
ඇත්තටම හරිම රසයි. ඒ ගානට නම් පාරු නෑ ඇත්තටම මේක. ඉතින් එහෙනම් දැන් නම් හොඳටම බඩගිනි. දැන් අපි කාලා ඉවර වෙලා ඊටු ටික කියන්න. ඉතින් මට ඔයාලට මේ කෑමක් ගැන කිව්වට මේ කන කොහෙද කියලා කියන්න බැරි වුණා. මේක තමයි හොටෙල් චිංගාරියකින් තමයි අපි මේක ඕඩර් කරේ. ඉතින් බජට් එකට කන්න කැමති ඔයාලා වෙනුවෙන් ඔයාලා හැමෝම වෙනුවෙන් ඒක තව ගොඩක් කෑම වීම වර්ග තිබ්බා. අපි ඉතින් මේක තමයි ගෙන්න ගත්තේ. කිලෝමීටර 10ක් ඇතුළත ඩෙලිවරි ෆ්‍රී. ඉතින් ඔයාලටත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. රඹොක්කනාවට ඉන්න ඔයාලට ගෙන්න ගන්න පුළුවන් ළඟටම. ඉතින් බජට් එකට ගමන් බිමන් යන්න කැමති ඔයාලා බජට් එකට කන්න බොන්න හොයන අපේ බඩජාරු යාළුවෝ හැමෝම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉදිරියට ලස්සන වීඩියෝ වලින් ඔයාලා ළඟට එනවා. ඉතින් අදට අපි යන්න. එහෙනම් ඔයාලා හැමෝටම බයි.